මේ වීඩියෝ එකෙන් මතක් කරන්නේ ඉන්ටිග්‍රේට් වල තුන්වෙනි කොටස. ඒ කියන්නේ WH කොඑෆිෂියන්ට් එකක් තිබ්බොත් කොහොමද අපි ඒක ඉන්ටිග්‍රේට් කරන්නේ කියන එක. එතකොට මම මේකේ උදාහරණ වාක්‍යයන් දෙනවා පහක්. එතකොට මේ පහට උත්තරය අරගන්න විදිය කියන. එතකොට ඒ විදිහට තමයි WH කොඑෆිෂියන්ට් එකක් තිබ්බොත් ඒක අපි ඉන්ටිග්‍රේට් කරන්නේ. මේකේ කියලා තියෙනවා a pupil ask the teacher what is the meaning of stupid කියලා. එතකොට මේකේ අර වගේ මේ වෙනස් වෙන්නේ නැහැ. දැන් අර කලින් වීඩියෝ එකේ තියෙනවා මොනවාද මේ WH question නෙමෙයි ඊට කලින් අර මේ කතා කරපු ඊට කලින් වීඩියෝ එකේ අපි කතා කරේ මුලින්ම කතා කරා ස්ටේට්මන්ට් කතා කරා. ඊට පස්සේ order request එක කතා කරා. ඒකෙදී අපිට told asked කියන එක පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී එහෙම විශේෂ වචන මොකොත් එහෙම එකක් නැහැ. මේකේ තියෙන එකම අරගෙන තමයි යන්නේ. එතකොට මේක උත්තර ගන්න විදිහ මම කියන්නම්. A pupil asked එතන තියෙන වචනේ එහෙම ගන්නවා ask the teacher ඒ විදිහටම ලියනවා ask the teacher ඊට පස්සේ what is the meaning of stupid කියලා තියෙනවා. එතකොට මේකේ බලාගන්න is කියන එක. ඒකට what is the කියලා ගත්තොත් මේක ඇවිල්ලා simple නේ present continuous. බලන්න මේ is කියලා is am is are කියන ඒවා තියෙන්නේ present continuous. එතකොට present continuous නම් ඒක මාරු වෙන්න ඕනේ මොන ටෙන්ස් එකකටද? past continuous වලට. එතකොට මම අර මෙතන වගුවක් දීලා ඉවරලා මම මෙතන පැහැදිලි කරා මෙහෙම වගුවන්නේ ටෙන්ස් ටික දිනා මේ මෙහෙම මාරුනවා කියලා කිව්වා. එතකොට ඒක පිළිබඳව අවබෝධය තියෙන්න ඕනේ. එතකොට මම group එකට දාලා තිනවා මේකේ ෆොටෝ එකක්. එතකොට ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ෆොටෝ එකක් දාලා දින්නේ. එතකොට ඒක ළඟ තියාගෙන හරි ඒක ලියාගෙන ගමන්නේ මේක බලන්න කොට. එතකොට what කියන එක එහෙම එනවා what ඊළඟට past එක present continuous නම් past continuous. එතකොට what was වෙනවා මේක. What was the meaning of stupid? Stupid කියලා දාලා අන්තිමට ඩොට් එකක් තියෙනවා. අර උඩ එකේ තියෙනවා මොනවද වරහන්නේ මොනවද? උඩු කොමා තියෙනවා. ඊට ප්‍රශ්න හතරක් තියෙනවා. ඒව පල්ලෙහාගේ ලියද්දි ඉන්ටිග්‍රේට් කරද්දී අපි ඒව දාන්නේ නැහැ. අපි ඒක ප්‍රකාශ කියන්නේ යටින් දෙවෙනි ලියලා තියෙන එකේ අපි අන්තිමට ඩොට් එකක් දාලා තමයි අවසන් කරන්නේ. ඊළඟට දෙවෙනියට තියෙනවා I asked Jack who do you sit next to in class කියලා තියෙනවා. එතකොට මේක කරන්නේ තර විදිහම තමයි ලියාගෙන යනවා I asked Jack කියලා දාලා කලින් මේ වගේ මතකයේදී අපි to කියන එක that කියන එක එහෙම ගත්තා. හැබැයි මේකෙදි එහෙම මොකුත් වෙන්නේ නැහැ. මේකෙදි අර තියෙන එකම ලියාගෙන යන එක තමයි කරන්නේ. වෙනස් වෙන්න ඕන දේවල් ටික වෙනස් කරනවා. ඉතින් මෙතෙන් තියෙන්නේ මෙතෙන් ගමාව තියෙන තැන දක්වා අපි නිකන් normal එක ලියාගෙන යනවා. ඊළඟට බලනවා who do you sit next to in class මේක බලන්න මොන ටෙන්ස් එකද do you කියන එක තියෙනවා. ඒතකොට do කියන එක do does කියන එක පාවිච්චි කරන්නේ simple present tense එකට. ඒතකොට simple present tense තිබ්බොත් ඒක මාරු වෙන්නේ simple past tense එකට. එතකොට simple past tense නම් මේක වෙන්න ඕනි who දැන් වෙනස් වෙන්න ඕනේ ඒවා තියෙනවා බලන්න ඕනේ you කියන ඒවා they කියන නම් මම ඊට වෙනස් වෙන්නත් ඕනේ. ඊට පස්සේ time එකක් තිබ්බද ඒ කියන්නේ today tomorrow වගේ තිබ්බත් වෙනස් වෙන්න ඕනේ. ඒ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට දැන් මෙතන you කියන එක වෙනස් වෙන්නත් ඕනේ. I asked Jack. එතකොට Jack ගෙන් අපි ගන්න. එතකොට අපි කාටද කියද්දි ඔහු මෙහෙම කිව්වා කියලා අපි කියන්න ඕනේ. එතකොට he කියන එක මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට do කියන එක මෙතනදී අපි දැන් මේ කියන්නේ දෙවෙනි මේ දීලා තියෙන පළවෙනි එක ගත්තොත් ඒක යන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් විදිහට. කියන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. හැබැයි අපි ඒක ඉන්ටිග්‍රේට් කරද්දී අපි ඒක ලියන්න ඕනේ නිකන් අර ස්ටේට්මන්ට් يعني ප්‍රකාශයක් විදිහට ලියන්න ඕනේ. තේරුණාද? ඒ ප්‍රකාශයක් විදිහට ලියනවා නම් අපිට do කියන එක මෙතන දාලා ලියන්න බෑ. අපි මෙතන you කියන එක වෙනස් වෙන්න ඕනේ කොයි විදිහටද he කියන එකට. එතකොට ඒක දානවා මෙතනට he. ඊට පස්සේ do කියන එක දැන් මේක present tense නේ simple present tense නම් past tense වලට යන්න බෑ. එතකොට do කියන එක පාවිච්චි වෙන්නේ simple present tense වල නම් simple past tense වල මොකක්ද පාවිච්චි වෙන්නේ helping verb එකේ did කියන එක පාවිච්චි වෙන්නේ. හැබැයි මෙතනදී did කියන එක ගත්තොත් වෙන්නේ did කියන එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න කියන පොතේ note එකේ විතර අවබෝධයක් තියෙනවා නම් did කියන එක පාවිච්චි කරන්නේ ප්‍රශ්නයක් අහද්දී did you like eat වගේ නෑ ගැලපෙන්නේ නෑ. හැබැයි අපි සාමාන්‍ය ප්‍රශ්නයක් අහද්දී ඒ කියන්නේ ප්‍රශ්නයක් අහද්දී තමයි did එක පාවිච්චි කරලා කියන්නේ did you like මොකක් කරගෙන දාලා එහෙම අහන්න පුළුවන්. එතකොට did කියන එක නැවත මෙතෙන්ට දැම්මොත් ආයෙ මේක ප්‍රශ්නයක් වෙනවා. එතකොට එහෙම ප්‍රශ්නයක් අපිට ආයෙ මේකෙදි කියන්න ඕනේ නැහැ. අපිට ඕනේ මේ ප්‍රශ්නයක් විදිහට දීලා දෙන එක අපි ස්ටේට්මන්ට් එක ප්‍රකාශ කරන්න ඕනේ.
ප්‍රකාශ කරද්දී අනිවාර්යෙන්ම past tense කරද්දී අපි මේ sit කියන එක තමයි past tense කරන්න ඕනේ. simple past tense කරන්න ඕනේ. මොකද do කියලා තිබ්බ පමණින් අපි ඊළඟ tense එකට මාරු වෙනකොට did කියන එක මෙතන දැම්මොත් වරදිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊට ඉස්සරහා තියෙන verb එක තමයි past tense වලට යන්න ඕනේ. ඒ කියන්නේ verb එක තමයි past tense වලට යන්න ඕනේ කියලා අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඒතකොට sit කියන එක අර සර්ගේ වගේ තියෙනවා. sit කියන එක past tense වලට ගියාම මේ දෙවෙනි වගේ තියෙන sit sat වෙනවා. එතකොට he sat next to in classroom. අනෝම තමයි දෙවෙනි එකට උත්තරේ ගන්න. එතකොට අනිවාර්යෙන්ම අර කියපු දේවල් ටික මතක තියාගන්න. මොකද මේ වෙනස් වෙන්න ඕන ටික ඒ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන ලියන්න. ඊළඟට බලන්න තුන්වෙනි තියෙනවා Mary's mother asked her, who did you see in the hospital? එතකොට මේකත් අර විදිහම තමයි මුල් ටික එහෙම ලියාගෙන යනවා. Mary's mother asked her කමාව දක්වා අපි ලියාගෙන එනවා. කමාව දාන්න යන්නේ නැහැ දෙවිලිගේ. කමාව දක්වා ලියාගෙන යනවා. මම මේ පුළුවන් තරම් සරලව ගියා දෙන්නේ يعني මේක ලොකුට දන්නේ නැති කෙනෙක්ට හරි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන නිසා. එතකොට asked her කියන එක දක්වා මෙතන ලියාගෙනවා. ඊට පස්සේ බලන්න ඕනි who did you see in the hospital? වෙනස් වෙන්න ඕන ටික පොඩ්ඩක් හිතලා බලන්න. did කියන එක තියෙනවා. එතකොට මේකේ tense එක මොකක්ද කියලා බලා ගන්න ඕනි. ඊට පස්සේ අපි මොන tense එකකින්ද මේක ලියන්න ඕනි කියන එක අවබෝධයක් තියෙනවා. මාරු වෙන්නේ මොන tense එකද කියලා. you කියන එකට මොකටද මාරු වෙන්න ඕනි කියන එක මම කියන්නේ දැනගන්නත් ඕනේ. එතකොට මෙතනදී you කියන එක මාරු වෙනවා she කියන එකට. තේරෙනවද? එතකොට මේක තියෙන්නේ who did you see in the hospital? did කියන එක තියෙනවා කියන්නේ simple past tense. simple past tense තියෙනවා නම් ඒක මාරු වෙන්නේ past perfect වලට. එතකොට මම අර වගුනේ මාරු විතර tenses ටික වෙනම ලියලා මාරු වෙන එක වෙනම දුන්නා. එතකොට ඒක කොලයක ලියාගෙන තියාගන්න නැත්නම් ලියලා තියාගෙන පාන ගන්න. මම මේක පාන කරන විදිහකුත් සරලව මම මතක තියාගන්න කිව්වා. එතකොට මේක past perfect වලට යද්දී you කියන එක ගත්තොත් එහෙම you have the had the කියන්නේ past perfect වල තියෙන්නේ had එකනේ. present perfect වල තියෙන්නේ has have. එතකොට මෙතන දැන් මේ තියෙන්නේ past tense. past tense යන්න ඕනි past perfect වලට. past perfect වල තියෙන්නේ had කියන එක. එතකොට ඒකෙදි had කියන එක දානවා. එතකොට who දැන් මෙතන had කියන එක දැම්මොත් මේක ප්‍රශ්නයක් වෙනවා. තේරෙනවද? helping verb එක මුලට එනවා කියන්නේ මේක ප්‍රශ්නයක් වෙනවා ආයෙ. ආයෙ අපිට ප්‍රශ්නයක් නෙවෙයි වෙන්න ඕනි. අපි ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රකාශ කරනවා. එතකොට had කියන එක දැන් මෙතන දාන්නේ නැහැ. මෙතන did තිබ්බ පමණින් දැන් මාරු වෙන්න ඕනේ past perfect කියලා දන්නවනේ. එතකොට ඒකෙදි had කියන එක එන්න ඕනේ කියලා දන්නවා අපි. හැබැයි මෙතනට නෙවෙයි ඒක දාන්නේ. ඒක දාන්නේ ඊළඟට. මුලින්ම අපි subject එක ලියන්න ඕනේ. මොකද ප්‍රකාශයක් කරද්දී subject verb object නේ. එතකොට දැන් මෙතනදී දැන් you කියන එක වෙනස් වෙන්න ඕනේ මොන විදිහට? Mary's mother asked her. මේරිගේ අම්මා අහනවා ඇගෙන් මේ හොස්පිටල් එකේදී කවුරුහරි දැක්ක වගේ මොකක් හරි සීන් එකක් යන්නේ. එතකොට අපි අහන්න ඕනි ඇය කියන්නේ. ඇය මෙහෙම කිව්වා. ඇය මෙහෙම කිව්වා වගේ කතාවක් කියන්න ඕනි කියද්දි. එතකොට මේක එන්නේ ප්‍රකාශ උත්තර දැකලා පුරුද්දෙන් තමයි එන්නේ. එතකොට මේක වෙනම ගන්න විදිය කියලා මෙහෙම කියලා කියන්න බෑ. මෙතනදී වෙනස් වෙන ආකාර තියෙනවා ගොඩක්. එතකොට ඒක වෙනම විස්තර කරන්න ගියොත් එහෙම සාහේන වීඩියෝ එක දික් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී මම මේක කියන්න යන්නේ නැහැ. මොකද ඒක අර වාක්‍ය දැකලා තමයි මෙහෙම නිසා මෙහෙම කියලා. කියන්නේ වාක්‍ය වලින් කියලා බලන මේරිස් මදර් asked her. එතකොට මේරිගේ අම්මා අහනවා ඇගෙන් අහනවා. එතකොට අපි කාටද කියන්නේ කොහොමද කියන්නේ? මේරිගේ අම්මා ඇහුවා ඇයගෙන්. එතකොට ඇයගෙන් අහද්දී ඇය කියන එකට පාවිච්චි කරන්නේ අපි she කියන එක කියලා දැනන් ඉන්න ඕනේ. එතකොට ඒක Tamanට ඔටෝමැටිකලි එන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ වාක්‍ය කියවලා තියෙන්න ඕනේ. එතකොට වෙනම chat GPT එකෙන් හරි මොකෙන් හරි වාක්‍ය අරගෙන වාක්‍ය ටිකක් දීලා ඒකට උත්තරත් එවන්න කියලා කරලා ඒවා කියවන්න. ඒවා කියවනකොට මේ මෙහෙම වෙනස්ලා තියෙන කියලා අවබෝධයක් තියෙනවා. ඒතකොට ඒවා නිකන් කියලා හරියන්නේ නැහැ. පොඩ තේරුම් ගන්නත් ඕනේ මේකෙන් මොකද්ද කියවෙන්නේ. who she අන්න ඊට පස්සේ තමයි අර ටෙන්ස් එක පිළිවෙල මාරු වෙන්නේ. ටෙන්ස් එක මාරු වෙනවා. ඒතකොට she had see කියන එක කොහොමද එන්නේ? see කියන එක තුන්වෙනි වගුට එනවා. see saw seen වෙනවා. එතකොට seen තොර වගුව පිළිබඳව අවබෝධයක් තියෙන්නත් ඕනේ. seen කියද්දි S double E N. ඊට පස්සේ in the hospital. මම හිතනවා මේක තේරෙන්නේ කියලා. මොකද who she had seen in the hospital මේ ප්‍රකාශයක් වගේ මේ she had seen in the hospital. මොකද දැන් මෙතන had කියන එක මුලට આવුත් එන්නේ මේක නැවත ප්‍රශ්නයක් වෙනවා.
ප්‍රශ්නයක් නෙවෙයි අපිට මේක කරන්න ඕනේ ඉන්ටිග්‍රේට් කිරීමෙන්ද කරන්න ඕනේ. ඒතර ඒක ප්‍රකාශ පිට තියන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන් සබ්ජෙක්ට් එක ඇවිල්ලා ඊට පස්සේ තමයි helping verb මේ වෙනස් වෙන්න ඕන ටික වෙනස් වෙලා ඉන්නේ. had එකත් එක්ක අනිවාර්යයෙන් past perfect tense වල මතක් කරලා බලන්න helping verb එක had තියෙන්නේ. ඊට පස්සේ verb එක ඇවිල්ලා තුන්වෙනි වගුවට යනවා. past participle එකට යනවා. එතකොට C කියන එකේ past participle එක තමයි මේ seen කියලා දාලා තියෙන්නේ. ඒතර මම පුළුවන් තරම් සරල කියලා කියනවා. දෙපාර තුන්පාර සමහර ඒවා කියනවා. එහෙම කියන්නේ මේක එකපාරක් කියලා තේරෙන්නේ නැත්නම් දෙවෙනි පාර හරි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන නිසා. ඊළඟට බලන්න the judge asked the prisoner why don't you tell the truth කියලා කියනවා. එතකොට මේකෙදි අර විදිහම තමයි the judge මම ලියන එක සමහර විට දිලිසෙන නිසා පේන්න දෙන්න පුළුවන්. හැබැයි මේ කියන එක හරි අහන් ඉන්න බඩ තේරුම් ගන්න බලන්න ලියන එකත් බලා ගන්න කොහොමද කියන්නේ බලාගන්න කියන්නේ මම හිතනවා ලාවට හරි පේන ඇති කියලා මේ ලයිට් එකත් එක්ක සමහර විට සමහර වෙලාවට පේන්නේ නැති ඇති සමහර කොටස්. The judge asked the prisoner කියලා තියෙනවා. ඒ විදිහ මෙතන ගාලා ලියනවා කමාව දක්වා. ඊළඟට අපි මේ why කියන එක ලියන්න පුළුවන්. මොකද අර ටික වෙනස් වෙන්නේ. Why don't you tell the truth? වෙන වෙනස් වෙන ටික දැන් හිතන්න බලන්න. Don't කියන එක වෙනස් වෙනවා. You කියන එක වෙනස් වෙනවා. Tell the truth කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපිට තියෙන වෙනස් වෙනීම පිළිබඳව. ඊළඟ don't කියන එක ගත්තොත් මේ තියෙන්නේ do not කියන එක මෙතන තියෙන්නේ. එතකොට do කියන එක ඇවිල්ලා මේ use වෙන්නේ පාවිච්චි වෙන්නේ simple present tense වලට. simple present නම් simple past tense වලට මාරු වෙන්න ඕනේ කියන එක අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට you කියන එක ගත්තොත් the judge asked prisoner ජජ් අහන ප්‍රිසනර් ගෙන්. ඒතර අපි කාටද කියන්නේ ජජ් ඇහුවා අරයාගෙන්. ඒ කියන්නේ ඔහුගෙන් ඇහුවා මෙහෙම කියලා. ඒතර ඔහු කියන එක කියෙන්නේ he කියන එකෙන්. ඒතර why he කියන ගන්න මොකද හැමතිස්සෙම අනිවාර්යයෙන්ම සබ්ජෙක්ට් එක මොනට එන්න ඕනේ. මොකද verb එක දැන් මෙතන මේක simple present tense නම් past tense කියලා හිතාගෙන මෙතන past tense වල තියෙන did කියන එක මොනට ගත්තොත් ආයෙ මේක ප්‍රශ්නයක් වෙනවා. එනිසා එහෙම වෙන්නේ නැහැ. දැන් මෙතන you කියන එක he වෙනවා. ඊට පස්සේ don't කියන එක දැන් do not නේ වෙන්නේ. ඒතර do not කියන එක ගත්තොත් එහෙම present tense past tense වල කියන්නේ did not නේ වෙන්න ඕනේ මෙතන. ඒතර දැන් මෙතන he did not කියන එක තමයි දැන් මෙතනදි වෙන්න ඕනේ. he did not මොකද present tense නම් ඒක past tense වලට යන්න ඕනේ. ඒතර did not didn't කියලා කියනත් මොනවා did කමාවක් උඩින් කමාවක් නෑ n කමාවක් n එකට උඩින් t දාලා tell the truth කියලා දාන්න පුළුවන්. tell the truth. He did not tell the truth. එතකොට ඒක එහෙම තමයි එන්නේ. ඊළඟට the judge asked the prisoner why do you tell the truth? මේ වාක්‍ය දෙකම එකයි. හැබැයි වෙනස් වෙලා තියෙන දැන් දෙක බලන්න මේ. මේකේ don't කියන එක, මේකේ do කියන එක. මේකේ not කියන එකක් අමතර එකතු වෙලා තියෙනවා. හැබැයි මේකේ not කියන්නේ නැහැ. මම මේ දෙක වෙනම يعني මේ දෙකක් කර يعني වාක්‍ය දෙකක් මෙතන අරන් තියෙන එක වගේ. මේක තේරුම් ගන්න ඕන නිසා يعني යම් දෙයක් තියෙනවා. යම් දෙයක් කියන්නේ මේකේ මේ පොඩි කොටසක් තියෙනවා. ඒක පැටලෙන්න බලන්න. يعني මටත් වෙලා තියෙනවා. එතකොට මේ අවුල වුණාට පස්සේ මේක මෙහෙම උනේ කොහොමද කියලා හොයාගෙන බලන් යද්දී يعني මේ පන්තියේදී සමහර ළමයි කියන්නේ එක ළමෙක් එහෙම සර්ගෙන් ඇහුවා. එතකොට ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක මග අරගන්න ඕන නිසා තමයි මම මේක ආයෙ නැවත සර් කියද්දී තේරුණාක් දන්නේ නැහැ. තේරෙන්නේ නැති කියලා හිතන සමහර අය තේරුම් ගත්තේ නැති කෙනෙක්ට තේරුම් ගන්න ඕන නිසා තමයි මම මේක ආයෙ නැවත මතක කරන්නේ. මේකත් අර විදිහම තමයි ඒ විදිහම ලියා යනවා. The judge asked the prisoner මම හිතනවා පේන ඇති කියලා. මම මේ අන්තිම කොටස වගේ තියෙන නිසා පේන්නේ නැද්ද දන්නේ නැහැ. අර විදිහම තමයි the judge asked the prisoner කියන එක දක්වා ලියනවා. ඊට පස්සේ why කියන එකත් අපිට ලියන්න පුළුවන් why. ඊට පස්සේ දැන් බලන්න do you tell the truth. අනිවාර්යයෙන් වෙනස් වෙනවා. do කියන එක වෙනස් වෙනවා. you කියන එක වෙනස් වෙනවා. you කියන එක වෙනස් වෙනවා මේ the judge asked the prisoner එකත් අර කලින් එකමනේ ඔහුගෙන් ඇහුවා කියලා කියනවා කියන්නේ එතකොට he කියන එක වෙලින් පාවිච්චි කරනවා. එතකොට he කියන එක දැන් මෙතනදී ගන්නවා. හැබැයි දැන් බලන්න do කියන එක මත simple present tense නේ තියෙන්නේ. ඒතර ඒක මාරු වෙන්න ඕනේ simple past tense වලද. તો simple past tense නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා did කියන එකට යනවා කියන එක. හැබැයි දැන් මෙතනදී මෙතන did tell the වුණොත් මෙන්න මෙහෙම did the tell වුණොත් ආයෙ නැවත මේක ප්‍රශ්නයක් වෙනවා. තේරෙනවද? did කියන එක ගත්තොත් මෙතන ප්‍රශ්නයක් වෙනවා. මෙතන දැන් අන්න බලන්න මෙතනදී did not කියලා ගත්තොත් did not කියන මැදට මෙහෙම ආවොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී did tell the truth කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම මෙතනදී helping verb එක මේ මුලට ඇවිල්ලා තියෙනවා. ක්‍රියාපදේ ඊළඟ tell දෙලා තියෙනවා truth the truth කියලා. ඒක අනිවාර්යයෙන් මේක did tell the truth කියලා කිව්වොත් අනිවාර්යයෙන් මෙතනදී ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බැරි නිසා කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කරන්න බෑ. ඒ නිසා ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒකට හේතුව. හැබැයි එහෙම කරන්න බෑ කියන එක මම දන්නේ. ඒ නිසා මම දන්න නිසා නෙවෙයි ඒක එහෙම ගැලපෙන්නේ නැහැ. ඒක ලකුණු දෙන්නේ නැහැ. ඒක වෙන්න ඕනි he
past tense කරද්දී දැන් you කියන එක he වෙනවා කියලා දන්නවනේ do කියන එක වෙනස් වෙන්න ඕනේ do කියන එක do tell කියන එක වෙනස් වෙන්න ඕනේ verb එක තමයි past tense වෙන්න ඕනේ දැන් මෙතන simple present tense නේ තියෙන්නේ simple present tense එක යන්න ඕනේ simple past tense වලට එතන past tense කරද්දී tell කියන එකට past tense කරන්නේ tell told වෙනවා වගු හොඳට මතක ගන්න tell කියන එකේ past tense එක told ඊට පස්සේ he told the truth වෙනවා ඒතර බලන්න වෙනස් වෙන ආකාරය ඒක පැටලී සහගතයි මොකද මෙතනදී did කියන එක ගත්තා හැබැයි මෙතනදී ඒ වගේම එකක් තිබිලා හැබැයි අරගෙන නැහැ කෙනෙකුට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක මට ප්‍රශ්නයක් වුණා තව කෙනෙකුට ප්‍රශ්නයක් මම දැක්කා තව දෙතුනේ ප්‍රශ්නයක් මම දැක්කා එතකොට එහෙම වෙන්නේ මේක අර දැන් මේකේ don't කියලා තියෙන නිසා අනිවාර්යෙන්ම අපි මෙතනදී අපි tell කියන එකට අපිට මේ not කියන එක ගාවන්න බෑනේ tell not කියන්න බෑනේ ඒ නිසා තමයි මෙතනදී did not කියන එක මෙතනදී අරගෙන match වෙන විදිහට දාලා තියෙන්නේ. හැබැයි මෙතනදී not කතාවක් නැහැනේ. අපිට verb එක automatically past tense කරන්න පුළුවන්, told කරන්න පුළුවන්. මේකේ not කතාවක් නැහැනේ. හැබැයි මෙතනදී not කියන එක තියෙනවා. ඒ නිසා මෙතනදී not කියන එක අපිට වෙනම පාවිච්චි කරන්න බෑ. අනිවාර්යෙන් ඒ නිසා තමයි අපි මෙහෙම කරලා තියෙන්නේ. එතකොට වාක්‍ය දැක්ක ගමන් බලන්න don't කියන එකද තියෙන්නේ, do කියන එකද බලන්න. එතකොට මෙතනදී ඊට කලින් මම කතා කරපු වීඩියෝ එකේදී කිව්වා don't කියලා තිබ්බොත් not to කියන එක පාවිච්චි කරනවා කියලා කිව්වා. ඒ පාවිච්චි කරන්නේ order සහ request තියෙද්දි. එතකොට දැන් මෙතනදී මේ තියෙන්නේ WH question මේ බලන්න. WH question මේ why, who, what එක. එතකොට මේ වගේ WH question වලදී විතරයි don't කියන එක එහෙම මේ වගේ වෙනස් වීමක් වෙන්නේ. හැබැයි order request එකවලදී don't කියන එක මේ not to කියන එක not to බවට පත් වෙනවා. එතකොටදී don't කියන එක එන්නේ ගොඩක් වෙලාවට මුලට බලන්න කලින් වීඩියෝ එකේ හොඳට කියන්නේ අවබෝධයෙන් බලන්න නැත්නම් ආයෙ පාරක් බලන්න මේ වගේ ගොඩක් වෙලාවට මුල තමයි තියෙන්නේ. ඒකට එහෙම වෙනස් වෙනවා කියන එක පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒකට මේකේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. කියන්නේ හිතන්න දෙයක් කියන්නේ තියෙනවා හිතන්න. මම කියන්නේ අර ගොඩක් ප්‍රශ්න කරලා තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්න දැකලා ඒ දැකලා තියෙන එකෙන් මෙහෙම වෙනස් වෙනවා කියන පිළිබඳව අවබෝධය තියෙනවා. ටෙන්සස් එක මාරු වෙන්නේ කොහොමද කියන එක, කාලය කොහොමද මාරු වෙන්නේ he කියන ඒවා she කියන ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියන අවබෝධයක් තියෙනවා නම් මේක එච්චර අමාරු එකක් නෙවෙයි මේ ප්‍රශ්නේ. ඒකට මේ ප්‍රශ්නේ කරගන්න පුළුවන් මේ විදිහට අවබෝධයක් තියෙනවා. ඒතර තුන්වෙනි කොටසත් කරා. තව තියෙන්නේ හතරවෙනි එකේ තියෙන yes no question ටික. ඒතර මම මේකට වීඩියෝ එකක් දාන්නම්.